ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කරන්න ඕනද? ඔයාගේ අදහස මොකද්ද? UN එකේ හියුමන් රයිට්ස් ප්‍රධානියාගේ අදහස නම් ඒක එහෙම කරන්න ඕන වගේ එකක්. එයාගේ යෝජනාවක් තියෙනවා වගේ. ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. අපි යන් අග්ගඤ්ඤ සූත්‍රයට. අග්ගඤ්ඤ සූත්‍රයේ මෙන්න මේ විදිහේ කතාවක් තමයි තියෙන්නේ. ලෝක විනාශයෙන් පස්සේ පෘථිවියේ ජීවය ඇති වෙනවා කියන්නේ ආභාසර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෙක්ගෙන්. බ්‍රහ්මයන්ගෙන්. ඉතින් මේ බ්‍රහ්මයන්ගේ ගෑනු පිරිමි කියලා ભેදයක් තිබ්බේ නැහනේ. තනි පුද්ගලයෙක් හිටියේ. හරි. මෙන්න මෙයා එහෙම පැවතක නෙද්දි කාලයත් එක්ක එයාලගේ කෙලෙස් වැඩි වෙලා එයාලා ලිංගිකව එකතු වීමක් වෙලා තියෙනවා කියලා තමයි මගේ අදහස. ඔයාලගේ අදහස මොකක්ද කියලා මන් දන්නේ නැහැ. එහෙම අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙම ලිංගික එක්වීමත් එක්ක සබාදහම මොකක්ද කරලා තියෙන්නේ? කාලයත් එක්ක එයාලට ලිංගික එක්වීම පහසු වීමට සහ වර්ගයා බෝ කිරීමට තවදුරටත් පැවැත්ම පවත්වන්න දෙන්නෙක් බිහි කළ දෙන්නෙක් හදලා දීලා තියෙනවා, පරිණාමය කරලා තියෙනවා කාලයත් එක්ක. ටිකෙන් ටික අර තනි පුද්ගලයාගෙන් පුද්ගලයෝ දෙන්නෙක් හැදිලා තියෙනවා, ගැහැණු සහ පිරිමියා විදිහට. ඉතින් සබාදහම අවුරුදු මිලියන ගාණක් තිස්සේ මෙන්න මේ පරිණාමණය කියන ක්‍රියාවලිය ඇතුලේ දෙන්නෙක් හදලා දීලා තියෙනවා අපිට ලිංගික එකතු වෙලා වර්ගයා බෝ කරලා අපේ ආසාවත් ඉටු කරගෙන පැවැත්ම පවත්වන්න. ඉතින් දැන් අපි සමලිංගිකව ඒ දේවල් කරගන්න හැදුවම අපි අවුරුදු මිලියන ගාණක් පස්සට යන්නේ. ඉතින් සබාදහම නිකන් ඉදීද? නෑ, සබාදහම අනිවාර්යෙන් පනිෂ්මන්ට් දෙනවා. මොකද සබාදහමට එරෙහිව යන්න සබාදහම කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. මේ වෙද්දිත් ඔය සමාජ රෝග පැතිරෙන්නේ ප්‍රධාන වශයෙන් ඔය කියන ගේ කමියුනිටි එක විකෘති ලිංගික ආසාවන් තියෙන පුද්ගලයන් අතර වැඩි ප්‍රවණතාවක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. කොච්චර දුරට ඇත්තද නැත්තද කියලා මන් දන්නේ නැහැ. හැබැයි අදහස මාත් විශ්වාස කරනවා. ඔයාගේ අදහස මොකද්ද? නීතිගත කරන්න ඕනද නැද්ද? සමලිංගික විවාහ නීතිගත කරන්න ඕනද නැද්ද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න.